කියලා නැගිටින්න දරුවෝ සියලුම දෙනා පුතේ දැන් අපි තාත්තා ගැන ආදරය සිහිපත් කරා තාත්තා තරම් මේ ලෝකේ ආදරේ තාත්තා තරම් ඔයා වෙනුවෙන් මේ ලෝකේ දුක් විඳලා ඔයාව ඔය තැනට ගිහින් තාත්තා ගොඩක් දුක් විඳ පුතේ සියලුම දරුවෝ තමන්ගේ තාත්තගේ හිසට දකුණු අත තියලා තාත්තට කියන්නේ තාත්තේ අම්මා විතරක් නෙවෙයි බුදු වෙන්නේ තාත්තත් මේ ලෝකේ සමා සම්බුදු සේනාගේ අම්මා තාත්තට කියන්නේ දරුවෝ සියලුම දෙනා තාත්තගේ හිස අත ගන්න ගමන් තාත්තට ආශිර්වාද කරන්න බුදු තාත්තේ කවදාකවත් මගේ තාත්තගේ හිතට දුක් දෙන්නේ නැහැ තාත්තේ මම හැම ප්‍රාර්ථනා කරන්නේ තාත්තාගේ ආදරයමයි තාත්තේ කියලා අම්මා සඳකි මම ඒලොව ඉරුයරිදී ඒර හඳෙන් නුඹේ ලෝකය එළියුනි රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී පියසෙනෙ හසට කවුගිලිය වුණා මදී පුතේ තාත්තට කියන්න බුදු තාත්තේ ඔයා වගේ තාත්ත කෙනෙක් මට මේ ලෝකේ ලැබුණේ අද පෙර වාසනාවකට කියලා මට අද තේරෙනවා තාත්තේ තාත්තා මට කොච්චර ආදරෙන් සැලකුවාද කියලා මට අද හොඳට තේරෙනවා බුදු තාත්තේ තාත්තා තරම් මට ආදරය කරන කෙනෙක් තාත්තගේ සෙනෙහස තරම් සිරුරේ මගේ නුඹේ පුතුනේ කුසයේ නොදරුවන් දීබන මට ඇඬුනේ මහමෙරකට උසයි දරු පෙළ හඳ අතුලේ පුදුමයි පුතුනි කිම මගේලේ කිරිනුනේ තාත්තගේ ලේට් එක කිරියුනේ නැති වුණාට පුතේ ඔයාගේ රත්තරන් බුදු තාත්තා ඔයා වෙනුවෙන් හැමදාමත් දුක් විඳලා උණු දහඩිය හෙළුවා තාත්තගේ ආදරය නිසා කියලා ඔයාට හොඳට තේරෙනවා ඇති පුතේ තාත්තට ආශිර්වාද කරන්න තාත්තගේ හිස අත ගාන ගමන් තාත්තට කියන්න මුවාමි නුඹ වෙත දිනුනේ මම ලෙමි පුතුනි මා පමණයි ගන්නේ පියසෙනෙ හස නැතිව නරුවන අනුරන්නේ අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ පුතේ තාත්තගේ හිස අත ගන්න ගමන් තාත්තට කියන්න දබාල රැකියා කිසිත් නොබැලු මගේ තාත්තා ගිනියවුවේ පිච්චි වැඩ කිරුවා තාත්තා ගිනියවුවට ආද වෙලා ගතේරිදුම් ඉවත් කළා මගේ ජීවිතේ වටින සම්පත ඔයයි මගේ තාත්තා
තාත්තගේ හිස අතගා කියන්නේ මම තාත්තා මගේ ජීවිතේ තිබෙන තුරා බුදු වේවා තාත්තා තාත්තගේ සිනහස මට හොඳට දැනුනි තාත්තා මගේ හිතේ එක පැතුමයි තින්නේ මගේ තාත්තා උපදින භවයේ මං පතන්නේ තාත්තේ මගේ ලොවේ ඉපදෙන්නට කියලා මගේ තාත්තේ උපදින දවසේ මගෙම වෙලා තාත්තේ මගේ පියා වෙලා යලිත් එනවද මගේ තාත්තේ බුදු වේවා බුදු වේවා දරුවෝ සියලුම දෙනා තමන්ගේ තාත්තගේ නළල තුන් පාරක් එඹලා තාත්තට කියන්න තාත්තේ ඔයාට සම්මා සම්බුදු සරණයි මගේ බුදු තාත්තට කවදාකවත් මම අය වැරදි කරන්නේ නෑ කියලා තාත්තට කියන්න තාත්තගේ නළල තුන් පාරක් එඹින්න තාත්තට සියලුම දෙනා හොඳයි දැන් ඔහම වාඩි වෙන්න දරුවෝ නැගිටින්න අම්මලාත් නැගිටින්න තාත්තලා වාඩි වෙනවා. බුලත් අතක් අරගෙන නැගිටින්න. තාත්තලා අම්මලාත් දරුවෝත් සියලුම දෙනා බුලත් අත අල්ලගෙන බුලත් අත් ගෙනන්නේ නැද්ද? බුලත් අත් ගෙනන්නේ නැත්නම් කමක් නැහැ හරි. අමගේ අත් දෙක අල්ලගෙන බුලත් අත් ගෙනත් ඇති දරුවෝ පුතේ ඔයාලට මම අද කියලා දෙන්නම් අම්මට වඳින්නේ කොහොමද කියලා. සමහර දරුවෝ අම්මට වඳින්න දන්නේ නැහැ. සමහර දරුවෝ අම්මට වඳින්න හොඳට දන්නවා. ඒත් සමහර දරුවෝ අම්මට වඳින්නේ නැති අම්මට වන්දනා කරලා අම්මට ආශිර්වාද අම්මගෙන් ආශිර්වාද ලබා ගන්නේ නැති දරුවෝ ඕන තරම් ඉන්නවා. පුතේ අද මම ඔයාලට කියන්නම් අම්මට වඳින එකේ තියෙන වටිනාකම. උදේ පාන්දර ඔයා ඉස්කෝලේ එනකොට අම්මට වන්දනා කරලා පුතේ අම්මා ඔයා අම්මට වන්දනා කරලා ඔයා ගෙදරින් එළියට බහිනකොට අම්මගේ ආශිර්වාදයෙන් අම්මා ඔයාට පුතේ බුදු සරණයි කියනවා නම් ඒක දවස පුරාවටම රැව් දෙයි. පුතේ සමහර දරුවෝ අම්මට වන්දනා කරනවා හැබැයි අම්මට වන්දනා කරලා තමන්ගේ රාජකාරී ඉටු කරගන්න තමන්ගේ ඉස්කෝලේට එනවා. හැබැයි පුතේ සමහර දරුවෝ අම්මට වන්දනා කරන්නේ දෙකට නැමිලා අම්මා ඉස්සරහ දණින් වැටෙන්නේ නැහැ. මෙතනත් ඉන්න පුළුවන් එහෙම දරුවෝ. ඒත් පුතේ අද ඔයාට මං කියන්නම් අම්මට වන්දනා කරන්න දන ගහලා වන්දනා කරලා අම්මට ගාතාව කියලා උදේ පාන්දර ගෙදරින් එළියට බහින්න පුතේ ඔයාලට කවදාකවත් වරදින්නේ නැහැ. අම්මට බුලත් අත දීලා අම්මට කියන්න අම්මේ මම ඔයාට පොරොන්දු වෙන්නම් ආය අම්මට මං හැමදාම ගෙදරින් එළියට එනකොට අම්මේ ඉස්කෝලේට එනකොට දහම් පාසලට එනකොට පන්තියට යනකොට අම්මට දන ගහලා වැඳලා අම්මගේ ආශිර්වාද ලබාගෙන මං ගෙදරින් පිට වෙන්නම් කියලා පුතේ දැන් සියලුම දෙනා අම්මලාට බුලත් අත දීලා දන ගහලා වන්දනා කරගන්න දරුවෝ සියලුම දෙනා
දන ගහලා අම්මගේ කකුල් දෙක අල්ලගෙන දරුවෝ සියලුම දෙනා පුතේ දන ගහලා හොඳට අම්මගේ කකුල් දෙක අල්ලගෙන වන්දනා කරලා ගෙදරින් එළියට එන